මම කාශ්‍යප රජු. මෙම සීගිරි අහස් මාලිගේ උරුමකරුවා සහ දේවතාවා මමමයි. මම සිංහාසනය සොරකං කළෙමි. නමුත් මෙම රන්කිරුලෙහි අයිතිය සහ සීගිරියේ ගල දෙසට බලා සිටීමට ඇති අයිතිය කාටවත් නැත. සීගිරියේ එකම රජු. අනෙක් සියල්ලෝ මගේ යටත් වැසියෝ පමණි. කුමාරයාණෙනි, හෙට උදේට අපි ගල් පාමුලට යනවා. නැහැ. අපි ගල් පාමුලට යන්නේ නැහැ. අපි අහසට යනවා. මහරජ, අහසට කොහොමද? අපි කාශ්‍යපව හෙට මරන්නේ නැහැ. අපි ඔහුගේ හිත මරනවා. අපි ඔහුගේ ආඩම්බරේ මරනවා. ඊට පස්සේ ඔහු තමන්ගෙන්ම වැටෙයි. සෙම්පතියත ඔබ දන්නවද අපේ අයියාගේ ලොකුම බය මොකද්ද කියලා? ඔහුගේ ආදරණීයන් විසින් පාවා දීම. ඒ නිසා මම හෙට ඔහුට යුද්ධයෙන් විතරක් නෙවෙයි, පාවා දීමෙනුත් පහර දෙනවා. මහරජ, මුගලන් කුමරු ඔගේ මුළු සේනාව සමග සීගිරිය අසලට පැමිණ තිබෙනවා. කොච්චර දුරින්ද සේනාධිපතිතුමනි? පර්වතයේ සිට පෑභාගයක ගමනක් ඈතින් මහරජ, ඔවුන්ගේ පන්දම් දහස් ගණනක් අපට මෙතනෙන් පෙනෙනවා. ඔවුන් සටනට සම්පූර්ණයෙන්ම සූදානම්. මහරජ, පාබල හමුදාව, අශ්වරඳ, ඇත්පන්තිය. සේනාධිපතිතුමනි, මට මදක් විවේක ගැනීමට ඉඩදී වහාම මෙතනින් ඉවත් වෙන්න. රාජසභාවේ නැටුම් ඇසුරේ රජු වයින් පානය කළේ සතුටට නොවේ. ඔහුගේ ඇස් ඒ නැටුම් දෙස වුවද ඔහුගේ හිත සිටියේ එන සතුරා ගැන හිතමින්. සිංහාසනයේ සනසීම බොරුවක් විය. කවදාවත් මට ආපසු හැරී බලන්න බැරි තරම් දුරක් මම ඇවිත්. අද මට තේරෙනවා සිංහාසනය කියන එක හරිම තනිකමක් කියලා. මගේ පියා මැරුවේ මට සිංහාසනය අවශ්‍ය නිසාද? එහෙමත් නැත්තක් මට ඔහුගේ ආදරය අවශ්‍ය නිසාද? සීගිරිය මම හැදුවේ අහසටම යන්න. නමුත් අද මට හිතෙනවා මම හැදුවේ මගේම සොහොන්ගයක් කියලා. මිනිසෙක්ට පියෙක්ව මරලා රජ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට කවදාවත් ඒ පියාගේ සෙවණැල්ලෙන් ගැලවෙන්න බැහැ.